ආයුබෝවන් කියා පිළිගන්නවා මාගේ සිංහලේ ගුරුකම් YouTube channelයට. අද මම ඔබට තිළින කරනු ලබන්නේ බොහෝ අති විශේෂ කිසිම ඇඳුරෙක් පරම්පරාවෙන් පිට නොදුන් අතිශය රහසිගත පුදුම හාස්කම් පෑහැකි බලගතු ගුරුකමක්. ඒ තමා කන්ද කුමාර දේවතා බන්ධනය. එහෙම නැත්නම් කතරගම දේවතා බන්ධනය. බන්ධනය නැමැති වචනය අලලා බොහෝ දෙනෙක් ප්‍රශ්න කරાવી කතරගම දිවියන් බැඳගත හැකිද බන්ධනය කරගත හැකිද කියා. නැත. මේසා උතුම් බලවත් දෙවි කෙනෙකු කිසිසේත්ම බන්ධනය කළ නොහැක. එහෙමනම් මොකද්ද මේ බන්ධනය කියන්නේ? මේ හුදෙක්ම මිත්‍ර බන්ධනයයි. කතරගම දෙවියන් තමන් සමග මෙවැනි මිත්‍ර සම්බන්ධතාවයක් ඇති කර ගැනීම කතරගම දේව බන්ධනයයි. ඒට උදාහරණයක් අපි හිතමු දෙදෙනෙක් අතර සිදුවන සරණ බන්ධනයකදී අපි කියනවා එහෙම නැත්නම් උන් අතර ඇතිවෙන ප්‍රේම බන්ධනය සරණ බන්ධනය එයින් ඇතිවෙන්නේ උන් දෙදෙනා බැඳ ගැනීමක් නෙවෙයි උන් දෙදෙනා ඇතිවෙන බැඳීමක් බන්ධනයක් මිත්‍ර බන්ධනයක් තමයි මේන් අර්ථවත් වන්නේ. එහෙමනම් කොහොමද මේ මිත්‍ර බන්ධනය ඇති කරගන්නේ? ශාස්ත්‍රානුකූලව දෙවියන් ප්‍රසාද කර මිත්‍ර සම්බන්ධතාවයක් ඇති කර ගැනීමයි මෙහිදී සිදුවන්නේ. එදිනෙදා ජීවිතයේදී අප මුහුණ දෙන්න ගැටලු ප්‍රශ්න හමුවේ අප දෙවියන් යදිනවා. දෙවියන්ගේ පිහිට ඉල්ලනවා. එහෙමනම් ඔබ හිතන්න දෙවියන් තමාට මිත්‍ර කරගත් පසු ඔබට ලබා නොහැකි දෙයක් කුමක්ද? නමුත් ඔබ මේ දේවතා බන්ධනය සිදු කරනවා නම් ඔබ ධර්මානුකූලව දිවි ගෙවන අයෙක්ම විය යුතුයි. නැතිව දුර්ජනයන් හට කිසිසේත්ම මෙම දේවතා බන්ධනය සිදු කරගත නොහැකි මෙන් පළක් ලබාගත නොහැකි. කන්ද කුමාර දේවතා බන්ධනය කරගත් ශ්‍රේෂ්ඨයන් අප ඈත අතීතයේ පුරාවටම අහන්න ලැබෙනවා. ඒ අතර දුටුගැමුණු රජුරුවන් මානවම්ම රජු කුංකුණාවේ හිමියන් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ශ්‍රී සුභූති හිමියන් මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් වගේ ලක්දිව බැබලවූ මිනිපහන් කතරගම දෙවියන් බන්ධනය කර වරන්ගෙන තම ශ්‍රේෂ්ඨයෙහි විසෙහි කෙල පැමිණුවන් වෙනවා. වීඩියෝව දිගු වෙන බැවින් කතාව කෙටි කරලා අද මාතෘකාවට අදාළ ගුරුකම සිදු කරන්නේ කෙසේද කියා ඔබට කියා දෙන්නම්. කන්ද කුමාර දේවතා බන්ධනය සිදු කරන විදි බොහෝමයක් මේ හෙළ මන්ත්‍ර ශාස්ත්‍රයේ තිබෙනවා. ඉන් එක් ක්‍රමයක් තමයි අද මා ඔබට වීඩියෝව තුලින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. තව බොහෝ ක්‍රම තිබෙනවා. එම ක්‍රමත් නියමාකාරයෙන් සිදු කරන්නේ කොහොමද කියා ඉදිරි වීඩියෝවන් තුලින් මා ඔබට ඉදිරිපත් කරන්නම්. මේ සඳහා ඔබ කල යුත්තේ පළමුවම දෙයනම් තමා සියලු කිලිකුණෙන් තොර වී ඊටමත් පිරිසුදුව පේවීමයි. මේ සඳහා ඔබ අවම වශයෙන් කෙම්මුර දින 7ක්වත් කතරගම දිවියන් හට පූජාව පැවැත්වීම සිදු කළ යුතුය. ඔබගේ නිවසේහි මෙම පූජා පැවැත්වීම නොහැකි නම් කතරගම දේව කෝවිලකට ගොස් හෝ පූජා පවත්වා තමාගේ අදහස සඵල කර දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලීම කළ යුතුය. හැකි සෑම විටම කුසල් කටයුතු සිදු කර එම පින කතරගම දෙවියන් හට අනුමෝදන් කරන්න. උදේ හවස මල් පහන් පුදා තෙරුවන් වැඳ පිරිත් සජ්ජායනා කරන්න. ඒ අතර කන්ද කුමාර ෂඩක්ෂර මූල මන්ත්‍රය දවසකට 324 වරක්වත් හෝ එහෙම නැත්නම් ඊට වැඩි ප්‍රමාණයක් නිශ්ශබ්ද නිස්කලංක තැනකට ගොස් භාවනා යෝගී විසිට ජප කරන්න. කන්ද කුමාර ෂඩක්ෂර මූල මන්ත්‍රය තමයි ඕම් සරවන භව නමක්. නැවතත් කියන්නම් ඕම් සරවන භව නමක් ඕම් සරවන භව නමක්. මෙන්න මේ ආකාරයෙන් තමයි කන්ද කුමාර ෂඩක්ෂර මූල මන්ත්‍රය
ජීවම් කළ යුත්තේ මෙය දවසට 324 වරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඔබ ජීවම් කටයුතු සිදු කරගෙන යන්න. මේ මූල මන්ත්‍රය බොහෝම බලවත් මූල මන්ත්‍රයක්. දැහැන කෙටි වුණත් අක්ෂර ප්‍රමාණය කෙටි වුණත් දැහැනේ තියෙන මේ මන්ත්‍රයේ තියෙන බලය අතිමහත් අතිවිශේෂයි. මෙම කටයුත්ත නිශ්‍යාකාරයව කරගෙන ගොස් අඟහරුවාදා හෝ සිකුරාදා දවසක් මෙම දේවතා බන්ධනය ආරම්භ කිරීම සඳහා ඔබ තෝරා ගන්න. මේ ටිකක් අපහසු කටයුත්තක් වුවත් මේ නියමාකාරයෙන් සිදු කළහොත් මේන් ලැබෙන ඵල ප්‍රයෝජන මෙතෙකයි කියා කිව නොහැකි. මේ බන්ධනය සිදු කරන්නේ වතුර කඩක බැහැලායි. එම නිසා ඔබ ඊට සුදුසු ගංගාවක් ඇලක් දොලක් පළමුව සොයාගත යුතුයි. එහි ඔබගේ පපුව මට්ටමටවත් වතුර තිබිය යුතුයි. ඒ කියන්නේ ඔබ වතුරට පසුව ඔබගේ පපුව මට්ටමටවත් ඒ ජලාශයේ වතුර පැවතිය යුතුයි. බන්ධනය සිදු කරගන්න අදිනේදී කතරගම දේව කෝවිලකට ගොස් අංග සම්පූර්ණ පූජාවක් ඔබ විසින් සිදු කළ යුතුයි. තමාගේ කාර්ය සඵල කර දෙන බවත් මෙම බන්ධනය සිදු කරන කාලය තුල ඔබට දේවතාවුන් වහන්සේගේ ආරක්ෂාව සලසා දෙන බවත් දෙවියන්ගෙන් ඔබ ඉල්ලා සිටිය යුතුයි. ජීවම සදා සුදුසු ජලාශයක් තෝරාගෙන ඔබ පාන්දර 4ට පිරිසුදු වී පිරුවට ඇඳ ජලාශයට බැස කන්ද කුමාර දෙවියන් හට මල් පහන් පුදා පින්දී වතුරේ ඔබගේ පපුව මට්ටමට වන්නට බැස ඔබ ඉදිරියේ වතුරේ බඳුනක් තබා තින්නෝරු මත බඳුනේ තින්නෝරු මත කපුරු දල්වා මා මේ කියා දෙන කන්ද කුමාර දේවතා බන්ධනීය මන්ත්‍රය 324 වාරක් ඔබ ජීවම් කළ යුතුයි. මේ සඳහා ඔබට හිතවත් අයෙක් මෙම කාර්යය සඳහා යොදාගත්තත් ඔබගේ තනි නොතනියට තියාගත්තත් වරදක් නැත. මේ ආකාරයට ඔබ දින 45ක් නොකඩවා පාන්දර 4ට ජලාශයට බැස මන්ත්‍රය 324 වරක් ජප කළ යුතුයි. මෙසේ දින 45ක් මෙම කාර්යය කරගෙන ගොස් 45 වන දිනේ ඔබ ජීවම සිදු කරන විට කෙනෙක් ඔබ අසලට වී කතා නොකර පාඩුවේ සිටී. ඔබ එයට බිය නොවි එම තැනත්තාට කතා නොකර එම තැනත්තාට ගරු සරුව දක්වමින් ඔබගේ ජපය නොනවත්වා කරගෙන යන්න. ඔබට කතා කළ පසුව ජප කිරීම නවතා වැඳ නමස්කාර කර ඔබට අවශ්‍ය කරුණ කියා සැලකර අවශ්‍ය වරය ඉල්ලා සිටින්න. කිසිසේත්ම එම තැනැත්තා ඔබට කතා කිරීමට පෙර ඔබ කතා කිරීමට නොයන්න. එම තැනැත්තා විසින් ඔබව ආමන්ත්‍රණය කළ පසුවයි ඔබ ජපය නැවැත්තේ යුත්තේ. ඉන් පසුවයි ඔබ ගරු සරු පවත්වා භක්තිමත් වැඳ නමස්කාර කර ඔබට අවශ්‍ය වරය ඉල්ලා සිටිය යුත්තේ. දිනපතා තමන්ට හැකි ආකාරයටම කතරගම දිව්‍යයන්ට පූජා පැවැත්වීමට ඔබ බාරයක් විය යුතුයි. එම ස්ථානයේ එම මොහොතේ ඔබ බාර විය යුතුයි. මේ වරේ ලැබුණු පසු ඔබ දිනකට දෙවතාවක් හෝ එක් වතාවක් හෝ කතරගම දිව්‍යයන් වෙනුවෙන් පූජාවක් අංග සම්පූර්ණ පූජාවක් පවත්වනවා කියා ඔබ එම ස්ථානයේ සිට වරය ලබාගත් පසු බාර විය යුතුයි. එම බාරය ඔබ නොපිරිහෙලා අනිවාර්යයෙන්ම ඔබ සිදු කළ යුතුවක් තබනවා. ඉන්පසු ඔබට ලැබූ වරය සමාජයේ ඉදිරියේ උලුප්පා දක්වමින් විදුහා දක්වමින් සමාජයේ කැපී පෙනීමට නම් ඔබ යන්න එපා. ධර්මානුකූලව ගිවි ගෙවන්න. බොහෝ විස්කම් බොහෝ ප්‍රාතිහාර්ය පෑහැකි බොහෝ මිලකල නොහැකි ගුරුකමක් තමයි මේ ඔබට මාදව තිරුණු කරේ. මේ ලබා දෙන්නේ මෙවැනි ගුරුකම් අද අප හෙළමාංශ ශාස්ත්‍රයේ අභාවයට යන නිසායි මෙම ගුරුකම ඔබට ලබා දුන්නේ. මේන් ලබාගත නොහැකි දෙයක් නැත. කතරගම දිව්‍යයන් ඔබගේ මිත්‍රයෙක් හා බැඳීමක් ඇති වූ පසුව ඔබට මින් ලබාගත නොහැකි කුමක්ද?
හරි එහෙමනම් මම ඔබට කියා දෙන්නම් මෙම දේවතා බන්ධනය සිදු කරන කන්ද කුමාර දේවතා බන්ධනය නැමැති මන්ත්‍රය. ஓம் திரிபுரவன் திரிபுர கரளோளீவன் பரிபுரவன் சயவனோளீவன் சரவண பவானே சம்முகனாய் காணானே குருவாய் வேலிவாய் குழந்தையாய் சுபமன்ய உன்பலங்கனாய் உன்ன நான் நம்பினேன் நம்பினேன் நீ என்ன கந்தராக்ஷீக்ஷ ஓம் சரவண பவானே ஸ்வாஹக். නැවතත් මා මන්ත්‍රය කියන්නම්. එක වචන පේලියක් මට මගහැරුණා. නැවතත් මේ මන්ත්‍රය ඔබ හරියාකාරව අහගන්න. ඕම් තිරිපුරවන් තිරිපුර කරලෝලීවන් පරිපුරවන් පවනෝලීවන් සයලෝලීවන් සරවන භවානේ සම්මුඛ නාය ගානානේ ගුරුවායි වේලීවායි குழந்தையாய் சுபமன்ய உன் பலங்கனாய் உன்ன நான் நம்பினேன் நம்பினேன் நீ என்ன கந்தராக்ஷீக்ஷ ஓம் சரவண பவனே ස්වාහක්. මේ තමා කන්ද කුමාර දැහැන මන්ත්‍රය. කලින් දැහැනි වචන පෙළියක් අඩු වුණා මට මගහැරුණා. නැවත මා නිවැරදි කර මේ මන්ත්‍රය ඉදිරිපත් කරා. මේ තමා කන්ද කුමාර දේවතා බන්ධනය කරන ඒ උතුම් බලවත් මන්ත්‍රය. කිසිම සමාජ ජාලාවක හෝ මුද්‍රිත මාධ්‍ය ජාලාවක පල නොකරන අතිශය ප්‍රබල රහස් ගුරුකම් ඔබ වෙත සරලව තේරෙන සිංහල භාෂාවෙන් කියලා පහදා දෙන මාගේ සිංහලයේ ගුරුකම් YouTube channelය subscribe කර තබාගෙන ඉදිරියටත් මෙවැනි වටිනා දුර්ලභ වීඩියෝවන් ඔබ වෙත ලබා ගන්න කියා ඉල්ලා සිටිමින් ඔබට කතරගම ස්කන්ධ කුමාර දිවි හාමුදුරුවන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා.